දැන් අපේ රටේ කොච්චර දික්කසාත වෙනවදනේ. අපේ රටේ කොච්චර පවුල් ප්‍රශ්න තියෙනවද. මේ බණ අහන සමහර අම්මලා ඕන තරම් තාත්තලාගෙන් ගුටි කාලා ඇති. මේ බණ අහන අම්මලා ඕන තරම් කුණුහරුපෙන් බැනුම් අහලා ඇති. මේ බණ අහන දරුවෝ ඕන තරම් පීඩණයට ලක් වෙලා ඇති. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ද්වේෂය තරහව කියන එක මිනිස්සුන්ට ඇති වෙන්නේ ගෙදර ඉන්නකොටද පාරේ ඉන්නකොටද පන්සලේ ඉන්නකොටද. පින්නතුනේ ද්වේෂය හටගන්නේ ගෙදර ඉන්නකොට. එහෙනම් අපි ද්වේෂය නැති කරන්න ඕන කොහෙන්ද? ද්වේෂය නැති කරන්න ඕන ගෙදරින්. හැබැයි මිනිස්සු ද්වේෂය නැති කරන්න යනවා පිටස්තර තැන්වලින්. අපි දන්නවා පෞල් ප්‍රශ්නයක් වුණාම මිනිස්සු හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. පෞල් ප්‍රශ්නයක් වුණාම මිනිස්සු යාළුවෝ ඇසුරු කරන්න පටන් ගන්නවා. පෞල් ප්‍රශ්නයක් වුණාම මිනිස්සු ගෙදර මග අරිනවා. නමුත් තථාගත බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ ධර්මයේ පැහැදිලි වෙන්නේ. පින්නතුනි මේ පෞල කියන කාරණය බොහොම සමගිව බොහොම සාමධානයෙන් ඉන්න ඕනේ.